හෙලෝ ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අපි මේ වෙනකොට 2026 ජනවාරි මාසේ අන්තිම සතියටත් ලං වෙලා. ඉතින් ඔයා මේ අවුරුද්ද පටන් ගන්නකොට ගොඩාක් සැලසුම් තියෙන්න ඇති. ඒ වෙනුවෙන් දැන් වැඩ කරගෙන යනවත් ඇති. ඒත් ඔයාට මේ අවුරුද්දේ තාම සැලසුමක් නැත්තම් මේ තමයි හොඳම වෙලාව. ඔයා තාම චුට්ටක්වත් පරක්කු නැහැ. ඒ නිසා දැන්ම පටන් ගන්න. ඔයා මේ අවුරුද්ද ගෙවන්න ඕනි විදිහ මුලින්දම්ම සැලසුම් කරන්න. අපි හැමෝටම ගොඩාක් සීන තියෙනවා. ඉතින් ඔයාගේ සීන වලට ළඟා වෙන්න ඔයාට හොඳ සැලසුමක් ඕනේ. ඒ වෙනුවෙන් ඔයා හැමදාම වැඩ කරන්න ඕනේ. මොකද එක දවසින් සීන දිනා ගන්න බෑ. ඒවා ගොඩක් ලොකු හීන. ඒ වගේ මේකට ගොඩාක් ලොකුවට වැඩ කරන්න ඕනේ අපි. ඒ වගේම ඒකට යම්කිසි කාලයක් යනවා. සමහර විට මේ අවුරුද්ද පටන් ගන්නකොට ඔයා ඒ වගේ හොඳ සැලසුමක් හදලා දවස ගානේ වැඩ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට දැන් ඔයා ඒ දාගත්ත වැඩ කරගන්න බැරුව මගදී අතහැරලා දාලා වෙන්නත් පුළුවන්. ඒ මොනවා වුණත් ඔයා දැන් ආයෙත් පටන් ගන්න ඕනේ. කොයිම වෙලාවකවත් ඔයාගේ සැලසුම් අතහැරලා දාන්න එපා. ඒ දන්නවද අපි එහෙම ටික දවසක් යනකොට අපි සැලසුම් කරගත්තු දේවල් මගදී අතහැරලා දාන්නේ. ඒකට හේතුව තමයි අපි ලොකු ප්‍රතිඵලයක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. ඒත් අපිට කවදාවත් අපේ ලොකු හීන එක දවසින් දෙකෙන් ඉටු කරගන්න බෑ. ඒ නිසා අපි ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නත් හොඳ නැහැ. අපි හැමතිස්සෙම පුරුදු වෙන්න ඕනි දේ තමයි අපේ ඒ හීනට අදාළ අද කරන්න ඕනි වැඩ කොටස කරා කියන එක ගැන සතුටු වෙන්න. ඒක ඇත්තටම අපි හදාගන්න ඕනි ගුණාංගයක්. මොකද අපි හැමතිස්සෙම ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන නිසා අපේ ප්‍රතිඵලය වෙන්න ඕනේ අපි අදට දාගත්ත වැඩ ටික අද ඉවර කරා කියන එක. එතකොට ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම අපිට අත්හරින්න හිතෙන්නෙත් නෑ. එතකොට හෙට දවසේ අපේ හීන වෙනුවෙන් අපිට තෘප්තිමත්ව ආයෙත් වැඩ පටන් ගන්න පුළුවන්. ඒ වගේම අපි තවත් තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි අපිට 100%ක්ම අපේ සැලසුම් වලට අනුවම දවස ගානේ වැඩ කරන්න යන්න බෑ. දවස ගානේ අපි මත පැටවෙලා තියෙනවා සෑහෙන්න විවිධාකාර වගකීම් යුතුකම් අපි කරන්න ඕනි වැඩ කොටසක්. ඒවා අපිට දෛනිකව තියෙන දේවල්. ඉතින් ඒ දේවල් වෙනුවෙන් අපේ දවසේ කාලයෙන් ශ්‍රමයෙන් වැඩි කොටසක් වැය වෙන හින්දා අපේ සිහින වෙනුවෙන් අපි තුල තියෙන බලගැන්වීම, ඒ කියන්නේ අභිප්‍රේරණය, එහෙම නැත්නම් මොටිවේෂන් එක ඒක අඩු වෙන්න පුළුවන්. ඒක හරිම සාමාන්‍ය ස්වභාවික දෙයක්. ඉතින් මේ අපි අපේ සිහින දිනා ගන්න යන ගමනේදී මේ වගේ යථාර්ථයන්ට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒකට අපි හුරු වෙන්න ඕනේ. ඒ වගේ වැඩ කරගන්න බැරි වෙන දවස් තිබුණත් අපි ඇත්තටම මේ ගැන ආතතියටපත් වෙන්නේ නැතුව අපි එකෙන් ගොඩ එන්න ඊළඟ දවසේ හරි උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි අපි කරන්න ඕනේ දේ. අපි හැමතිස්සෙම පුරුදු වෙන්න ඕනේ අපිට අපේ ඉලක්ක මගහැරුණා කියලා තේරෙන පළවෙනි අවස්ථාවෙම ඒක ආපහු කරන්න පටන් ගන්න එක. කොයිම වෙලාවකවත් ඔයාගේ සිහින දිනා ගන්න තියෙන අදිෂ්ඨානය නැති කරගන්න එපා. ඒක තමයි මට ඔයාට අද කියන්න ඕනි උනේ. මේ 2026 අලුත් අවුරුද්දේ පළවෙනි දවසේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම මේ වීඩියෝ එකට එකතු කළෙත් ඔයාට ඔයාගේ මේ අවුරුද්දේ පළවෙනි දවස මතක් කරලා දෙන්න. ඉතින් පුංචි දෙයක් හරි මේ වීඩියෝ එක බලලා ඔයාට ලැබුණා නම් ඒකට ඇත්තටම මට ගොඩක් සතුටුයි. හැමදාමත් වගේ මාත් එක්ක ආදරේ රැඳිලා ඉන්න හැමෝටම ගොඩාක් ස්තුතියි. ඊළඟ සිකුරාදාත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.